මේ අපේ තාත්තා වගා කරන වැල් දොඩම් අපි කියන වැල් දොඩම් කියලා. තවත් පැතිවල කියන ප්‍රෙෂන් පෝට් කියලා. මේ තියෙන්නේ අපේ ඒ වගාව අලුතෙන් පටන් ගන්න. ඒකම කවුපිත් හදලා තියෙනවා. මේ තියෙන වැල් දොඩම් පැල. මේවා හිටවන්නේ අඩි දෙකේ වලක් හරලා ඒකට පොල් එලි ටිකක් යට අතුරලා ඊට පස්සේ කම්පොස්ට් ටිකක් දාලා ඊට පස්සේ ඉරුඩින් පස් දාලා පැලේ හිටවනවා. හිටවුවන් පස්සේ අර පැලේ වටේ වේලනකොට මේ වගේ පිදුරු අතුරනවා. ඊට පස්සේ උදේ හවස වතුර ටික දැම්මම පස්සේ හැදිලා එනවා. ඒක මේ තම්පල හදලා තියෙනවා අතුරු භෝගයක් විදිහට. මේ තියෙන්නේ. මේ තියෙන තම්පල හදලා. ඔය නෙර වගේ ගහලා ඔක්කොගේම හදලා තියෙන තම්පල. අමතර භෝගයක් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඊට අමතර අපි තාත්තා හදලා තියෙන කවුපි. මේ කවුපි ඉස්සර නම් අපි උදැල්ලෙන් කොටලා වලවල් ගහලා තමයි හිටෙව්වේ. දැන් එහෙම නෙමෙයි. දැන් තාක්ෂණ දියුණුයි. දැන් ගෝයන් කපාන යන ගමන්ම කවුපි වපුරනවා. ඒ වපුරුවන් පස්සේ අර අපි හාලා මේ උදැල්ලෙන් හිටනට වැඩිය සරුවට හැදෙන මේ දැන් අර ඉපිනිල්ලෙන් උඩට ඇවිල්ලා තිනවා. දැන් පීදෙන්න ළඟයි මේ කවුපි. හොඳයි. ඒ වගේම මේ වගේ අපි දැන් රුපියල් 350ක් විතර වේදම් කරලා මේ පැලයක් අරගෙන හදනවා. හැදුවම පස්සේ මේ පැලේ මුල පොළු බෙල්ලෝ කනවා. මේකට හොඳ විසඳුමක් තමයි මම අද කියා දෙන්නේ. මේකට අපි කරන්න පුළුවන් අපට අපේ ගෙදර ඉවත දාන දේවල් වලින් තමයි මේ හැමදේම ප්‍රයෝජන තියෙන්නේ. එතකොට බිත්තර ගෙනාවන් පස්සේ බිත්තර කඩලා කට්ට තියෙනවනේ මේ කටු ටික එක්කහුව කරලා මේ පැලේ වටේට අඩි අඟල් එකමාරක් දෙකක් විතර දුරින් වටේට දාන්න ඕන මේ බිත්තර කටු. ඒ කටු දැම්මන් පස්සේ ගොළු බෙල්ලෝ කිට්ටු වෙන්නේ නැහැ. ගොළු බෙල්ලගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මේ පැලේට පොහොර වගේ මේ තමයි මේ බිත්තර කටු දැම්මන් පස්සේ පොහොර වෙනවා. ඒ වගේ දැන් මේ පැල තාම පොඩි පිදුරු දාලා තියෙන නිසා තාම නැහැ. දැන් මේ ලබන සතිය විතර බිත්තර කටු ගන්නලා වටේට දාන්න ඕන. නැත්නම් මේ ගොළු බෙල්ලොන්ගෙන් මේක පැලවලට හානි වෙනවා. ඒක රුපියල් 350 400කට දීලා ගෙනල්ලා මේ පැල 45 50කට හිටවලා තියෙනවා දැන්ට. මේ ටික සම්පූර්ණ අපට හදාගන්න බැරි වෙනවා. මේ තියෙන මේ විදිහටම හදපු පැල. මේ තියෙන මං කිව්වේ මේ පැල පීදනවා කියලා. මේ තියෙන්නේ මේ කවුපි පීදන මේ කවුපි මාල්. මේ තියෙන්නේ කවුපි මාල් කවුපි කොටුවේ. මේ ටික නම් හැදුවේ අම්මා. මේ මං කිව්වේ දැන් මේ කවුපි දැන්